සයිටිකා කියලා කියන්නේ මොකක්ද? මෙන්න මේ ගැන පුංචි දැනුවත් කිරීමක් කරන්න තමයි අද බලාපොරොත්තු වෙන්නේ. සයිටිකා කියලා කිව්වම දැන් ටිකක් ප්‍රචලිත රෝගයක්. ඇඟේ තියෙනවා ඇඟේ දිගම ස්නායුව, සයිටික් නර්ව් එක. මෙන්න මේ සයිටික් නර්ව් එක කොහෙන් හරි පුංචි හෝ තෙරපීමකට ලක්වීම නිසා ඔබට ඇතිවන වේදනාව, අපහසුතාවය, එහෙමත් නැත්නම් දැවිල්ල, හිරිය, ඉතින් මේ වගේ සංවේදනයේ වෙනස්කමක් ඇතිවීම දල වශයෙන් අපිට සයිටිකා කියලා හඳුන්වන්න පුළුවන්. එතකොට මේ සයිටික් නර්ව් එක ආරම්භ වෙන්නේ කොහෙන්ද? ඔබ ඒක ගැන දැනවද? ඇත්තටම ගොඩාක් අපිට සයිටිකා කියන පේෂන්ට්ලා කියන්නේ කොන්දත් රිදෙනවා, කකුල දිගට යන වේදනාවකුත් තියෙනවා කියලා. එතකොට ඔබට පුංචි ක්ලූ එකක් දැනෙන්නේ නැති. ඔව්, මේ කොන්දෙන් තමයි ආරම්භ වෙන්නේ. කොඳු ඇට පේලියේ vertebral column එක ගත්තම ලම්බ සේක්‍රල් කියන ඒරියාස් දෙකෙන් තමයි ඒ ඒරියාස් දෙකෙන් එළියට එන පර්යන්ත ස්නායු පද්ධතිය කියන කොටසේ ඒ ස්නායු එකතු වෙලා තමයි මෙන්න මේ සයිටික් කියන නර්ව් එක ගොඩ නැගෙන්නේ. එතකොට මේ සයිටික් නර්ව් එක අපේ යටිබඩ, ගර්භාෂ, මුත්‍රාශ, ඒ වගේම කොන්ද, තට්ටම් සහ සම්පූර්ණ අපේ ඇඟිලි දක්වාම කකුල් දෙක වෙනකම් අපේ මසල්ස් වලට සම්පූර්ණම ස්නායු සැපයුම දෙන්න වග බලා ගන්නවා. ඉතින් මේ අපි කවුරු හරි අපිව ඇල්ලුවම අපිට ඒක දැනෙන එක අපි ඒකට කියනවා සංවේදනයක් කියලා. ඉතින් මේ සංවේදනයේ වෙනස්කමක් දැනෙන එක. එහෙමත් නැත්නම් මුකුත්ම විශේෂ දෙයක් නොදැනී තියෙනකොට හැබැයි වේදනාවක් දැනෙන එක. මේක අපි කියනවා සංවේදනය වැරදි විදියට දැනීමක්. එතකොට ඒක අපි මෙඩිකල් ටර්ම් එකක් කියලා විදියට කියන්නේ පැරස්තීසියා කන්ඩිෂන් එකක් කියලා. ඉතින් මෙන්න මේ විදියට අපේ සංවේදනයේ වෙනස්ව දැනීම සයිටික් නර්ව් එක සප්ලයි කරන කොටස් වල සංවේදනයේ වෙනස් විදියට දැනීම පැරස්තීසියා කන්ඩිෂන් එක සයිටිකා කියලා හඳුන්වන්න පුළුවන්. එතකොට ඔබ දැනගෙන හිටියද සයිටිකා කියලා කිව්වට ඇත්තටම සමහර පේෂන්ට්ලා ඇවිල්ලා අපිට කියනවා ડોක්ටර් මට සයිටිකා තියෙනවා. මට මේකට බෙහෙත් ඕනේ කියලා. ඉතින් ආයුර්වේද වෛද්‍යවරු විදියට අපි මේකට බෙහෙත් කරන්නේ කොහොමද? අපිට පුළුවන් වේදනාව શමනය කරන්න බෙහෙත් දීම පමණක්ද? නෑ, එහෙම නෙමෙයි. සයිටිකා කියන රෝග තත්ත්වය ඇති වෙන්න හේතු තියෙනවා. අන්න ඒ හේතු හොයන්න ඕනේ. එතකොට ඒ හේතු අනුව අපිට අපේ ප්‍රතිකාරය ඉතා සාර්ථකව කරගන්න හැකියාව ලැබෙනවා. ඉතින් අපිට මේකට අපි දැන් හොඳටම දන්නවා සයිටික් කියන නර්ව් එක ආරම්භ වෙන්නේ කොඳු ඇට පේලිය අන්තිම කොටස් වලින් කියලා. එතකොට අපිට පුළුවන් එක්ස්රේ එකකට එහෙමත් නැත්නම් MRI එකකට වගේ නව තාක්ෂණික ක්‍රමවේද භාවිතා කරගෙන මේක ගැන වැඩිදුර පරීක්ෂණ කරලා අපිට මොකද්ද මේ ඇති වෙලා තියෙන තත්වයට හේතුව කියන එක හොයා බලන්න. ඉතින් මෙහෙම හොයා බලපුවම අපිට විවිධ කාරණා මෙතනදී අහු වෙනවා. තව කොටසක් තියෙනවා මේ එක්ස්රේස් ඔක්කොම නෝමල් ඒත් ඔන්න අපිට සයිටිකා කියන කන්ඩිෂන් එක පේන්න තියෙනවා. මම ඒක ඉදිරියට විස්තර කරන්නම්. එතකොට මෙන්න මේ හේතු කාරණා විදියට මම එකින් එක පෙළ ගස්සනවා නම් ඒක විය හැකි ක්‍රමවේදය සිද්ධිත් එක්කම කියන්නම් ඔබට තේරුම් ගැනීමේ පහසුව සඳහා. ඔන්න කෙනෙක් ඇවිල්ලා කියනවා ડોක්ටර් මම මල් පෝච්චියක් කිස්සුවා. මෙන්න මේ ගෙදර තිබිච්ච ගෑස් ටැංකිය චුට්ටක් තල්ලු කරා. එක පාරට මට කොන්දේ අමාරුවක් ආවා. එතනින් එහා හෙලවෙන්න බෑ. කොන්ද කෙලින් කරගන්න බෑ. කකුල දිගටත් හිරිවැටීගෙන ගියා. එහෙමත් නැත්නම් කකුල දිගට වේදනාවක් ආවා. ඉතින් ඒ හින්දා ඔන්න මම බෙහෙත් ගන්න ආවා කියලා. මොනවාද මෙතන වෙන්න පුළුවන්? කොඳු ඇට පේලියේ එකකට එකක් ගැටීම වළක්වන්න නිසා ඒ අතර තියෙනවා ඉන්ටර්වර්ටිබ්‍රල් ඩිස්ක් එකක්. එතකොට අපි වැරදි විදියට බර ඔසවන්න ගිහිල්ලා වැරදි විදියට අපේ කොන්දට බර වැටෙනකොට මෙන්න මේ කොඳු ඇට පේලියට යම් වූ බලපෑමක් එනවා. මේ බලපෑම නිසා මේ ඉන්ටර්වර්ටිබ්‍රල් ඩිස්ක් එක තල්ලු වෙනවා. ඒ vertebral column එකේ ලම්බ plexus එකේ එළියට යන ස්නායු තන්තු දෙපැත්තෙන් ඔන්න තද වෙනවා. මේ තදවීම හින්දා අන්න සයිටිකා කියන කන්ඩිෂන් එක ඇති වෙනවා. එතකොට අපි කියනවා සයිටිකා due to කියලා. ඉතින් ඔන්න intervertebral disc bulging එකක් එහෙමත් නැත්නම් slip disc එකක් විදියට අපිට හඳුන්වලා දෙන්න පුළුවන්. ඊට අමතරව තව කොටසක් එනවා රෝගීන් පඩි පෙළේ යනකොට ලිස්සලා වැටෙනවා. ඒක ඒ වෙලේ ගාණක් නෑ. හැබැයි ටික කාලයක් යනකොට ඔන්න කොන්ද රිදෙනවා, කකුල දිගේ වේදනාව යනවා කියලා එනවා. අපිට එක්ස්රේ එක අරන් බලපුවම හොඳටම පේනවා ඇන්තෙරෝලිස්තේසිස් කන්ඩිෂන් එකක්. ඒ කියන්නේ vertebral body එකක්. කොඳු ඇට පේලියෙන් එක කොඳු ඇටයක් පුංචි තල්ලු වීමක් වෙලා තියෙනවා.
මෙන්න මේ alignment අවුලක් කියලා තමයි මම රෝගියාට සරලව පැහැදිලි කරන්නේ. මෙන්න මේ කොඳු වැටපේළිය තල්ලු වීම නිසා අර විදියටම ස්නායුව තෙරපෙනවා. ඉතින් එතකොට අපිට හරියටම අඳුන ගන්න පුළුවන් මෙන්න මේ නිසයි කියලා. මීට අමතරව අපි ඉතින් වයසට යනවා. මේ වයසට යෑමත් එක්ක අපේ ඇඟේ හන්දිවල, මාංශ පේශීවල, ඒ වගේම අස්ථිවල පුංචි පුංචි වෙනස්කම් ඇති වෙනවා. සමහරක් වෙලාවට මේ vertebral bodies වල අපි දකිනවා x-ray එක අරගෙන බලනකොට පොඩි පොඩි calcium depositions තියෙනවා. ඊට අමතරව osteoarthritis conditions වගේ ඇවිල්ලා තියෙනවා. ඒ වල curvatures, edges වෙනස් වෙලා තියෙනවා. ඉතින් ඒවත් එක්ක මේ වල කැල්සියම් තදවීම, එතකොට ඒ වගේම ඒ ස්පයිනෝසම්ස් දික් වෙලා, ඒ වල හැඩතල වෙනස් වෙලා වුණොම degenerative changes අපේ වයසත් එක්ක එන ශාරීරික වෙනස් වීම නිසා ඇතිවන තත්ත්වයක් හේතුවෙන් ස්නායු තෙරපීමකට ලක්වීමෙන් සයිටිකා කියන රෝගය ඔන්න ඇති වෙන්න පුළුවන්. මේ වගේම ස්ටෙනෝසිස් කන්ඩිෂන් එකත් ඒ විදියමයි. ඒවා කැල්සියම් තදවීම එක්ක ඇතිවෙන සයිටික් නර්ව් එක කම්ප්‍රෙෂන් වීමට හේතුවක් විදියට ඔන්න පෙන්න ගන්න පුළුවන්. ස්ටෙනෝසිස් කියන තත්ත්වයත් ඒ වගේ. එතකොට ස්ටෙනෝසිස් වලදී මේ වගේ නර්ව් එක කම්ප්‍රෙස් වෙන විදියට කැල්සියම් ඩිපොසිෂන්ස් ඇතිවීම නිසා ඔන්න අපිට පෙන්නුම් කරනවා සයිටික් නර්ව් කම්ප්‍රෙෂන් එක. එතකොට ඊට අමතරව අපි මොනවාද ගන්න පුළුවන් තත්ත්ව? අහලා තියෙනවද ස්කෝලියෝසිස් කියලා කන්ඩිෂන් එකක්? ඉතින් මේකෙදි සිද්ධ වෙන්නේ ඇත්තටම කොඳු වැටපේළිය අපිට තියෙන්න ඕන කර්වේචර්ස් වගේක්. මෙන්න මේ කර්වේච් එක වෙනස් වීම නිසා මේකට අපි කියනවා සාමාන්‍යයෙන් පැතිකුදය කියලා. ඇත්තටම ලම්බා කියන vertebral column එකේ ලම්බා ඒරියා එක නිදහස්ව පවතින ඒරියා එකක් නිසාම වැරදි ඉරියව් දීර්ඝකාලීනව පවත්වාගෙන යාම නිසා කොන්දේ කර්වේච් එකේ වෙනස්කම් ඇති වෙනවා. මෙන්න මේ හැඩතලය වෙනස් වීම, මේ කර්වේච් එකේ වෙනස් වීම නිසා එතනින් එළියට ලම්බ ප්ලෙක්සස් එකේ nerve roots compression එකකට හේතු වෙන හින්දා ඔන්න අපිට ආයෙ සයිටික් කියන කන්ඩිෂන් එක ඇති වෙනවා.